ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ උපාධිධාරීන් බඳවා ගනු ලබන ඉහළම ආදායම් ලබන රජයේ තනතුරු 8ක් පිළිබඳව අපි අද කතා කරමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී අවශ්‍ය සුදුසුකම්. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් පළමු පෙළ හෝ දෙවන පෙළ පන්ති සාමර්ථ්‍යයක් සහිතව ලබා තිබීම සහ දැඩි තරඟකාරී විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් සමත් වීම. වැටුප් හා ආදායම් ස්වභාවය. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ සාමාන්‍ය රජයේ වැටුප් චක්‍රලේඛවලින් බැහැරව ස්වයංකෘතව තීරණය වන විශේෂ සහ ඉහළම වැටුප් ව්‍යුහයක් ක්‍රියාත්මක වන ආයතනයක්. මෙහි මාණ්ඩලික නිලධාරියෙකුගේ ආරම්භක දළ වැටුප රුපියල් 5,14,000කට ආසන්න ඉතා ඉහළ අගයක් ගන්නවා. විශේෂතා. මෙහි මූලික වැටුපට අමතරව වාර්ෂික කාර්ය සාධන ප්‍රසාද දීමනා සහ වෙනත් ආයතනික වරප්‍රසාද රැසක් හිමි වෙනවා. ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ අවශ්‍ය සුදුසුකම්. ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු වීම සහ දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ වලින් තෝරා ගැනීම. AGS 2 වැටුප් තලය. වැටුප් හා ආදායම් ස්වභාවය. මූලික වැටුප රුපියල් 1,31,300කට වැඩි අගයකින් ආරම්භ වෙනවා. රජයේ අනුමත අනිකුත් වෘත්තීය දීමනා සමග රජයේ අධිනීතිඥවරයෙකුගේ අතට ලැබෙන සම්පූර්ණ මාසික වැටුප හා දීමනාවල එකතුව ආසන්න වශයෙන් රුපියල් 2,80,000ත් රුපියල් 3,80,000ත් අතර පරාසයක පවතිනවා. විශේෂතා. අධිකරණ හා නීතිමය කටයුතු වලදී රජයේ නියෝජනය කිරීම සහ ඉහළ වෘත්තීය තත්වයක් හිමිවීම මෙම සේවයේ ඇති ප්‍රධානතම විශේෂත්වයයි. නීතිපති නිලධාරී සේවයේ නිලධාරීන් අවශ්‍යතාවය මත මහා අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණවල විනිසුරුවරුන් ලෙස පත් කිරීමද සිදු කෙරෙනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර නීති කෙටුම්පත් සම්පාදක අවශ්‍ය සුදුසුකම්. ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු වීම. LDS 1 වැටුප් තලය. වැටුප් හා ආදායම් ස්වභාවය. මූලික වැටුප නීතිපති දෙපාර්තමේන්තුවට සමාන ලෙස රුපියල් 1,31,300කට වැඩි අගයකින් ආරම්භ වන අතර නීතිමය වෘත්තීය දීමනා සහ අනෙකුත් අනුමත දීමනා සමග ඉහළ මාසික ආදායමක් හිමි වෙනවා. විශේෂතා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලුම පනත් කෙටුම්පත් සහ අනපනත් කෙටුම්පත් කිරීමේ වගකීම දරන ප්‍රධාන ආයතනයක් බැවින් මෙහි නීති නිලධාරීන්ට විශේෂ වැදගත්කමක් තියෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අවශ්‍ය සුදුසුකම්. නීතිඥවරයෙකු වීම සහ අදාළ ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් සහ පළපුරුද්දක් තිබීම. SL 5 වැටුප් තලය. වැටුප් හා ආදායම් ස්වභාවය. මූලික වැටුප රුපියල් 1,01,350කට වැඩි අගයකින් ආරම්භ වෙනවා. විශේෂතා. දූෂණ විරෝධී පරීක්ෂණ සහ නීතිමය කටයුතු මෙහෙයවීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන කොමිසමක් බැවින් මෙහි සේවය කරන නීති අධ්‍යක්ෂකවරුන්ට රජයේ විධායක මට්ටමට සමාන හෝ ඊට වැඩි ආකර්ශනීය වැටුප් හා වරප්‍රසාද හිමි වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරී සේවය. අවශ්‍ය සුදුසුකම්. පිළිගත් විශ්වවිද්‍යාලයක MBBS උපාධිය සම්පූර්ණ කර අභ්‍යාසලාභී කාලය සාර්ථකව නිම කර ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීම. SL 2 වැටුප් තලය. වැටුප් හා ආදායම් ස්වභාවය. මූලික වැටුප රුපියල් 91,750කට වැඩි අගයකින් පටන් ගන්නවා. හැබැයි DAT දීමනාව, ඒ කියන්නේ Disturbance Availability and Transport සේවා වාර දීමනා සහ අනෙකුත් වෘත්තීය දීමනා එකතු වීම නිසා වෛද්‍යවරයෙකුගේ අතට ලැබෙන ආසන්න මුදල රුපියල් 2,80,000ත් රුපියල් 3,80,000ත් අතර ඉහළ අගයක් ගන්නවා. විශේෂතා. පෞද්ගලික රෝහල්වල සේවය කිරීම හා වෛද්‍ය සේවා සැපයීම සඳහා ඇති අවස්ථාව සහ රජයේ රෝහල් පද්ධතිය තුළ ලැබෙන අමතර සේවා වාර දීමනා නිසා සමස්ත ආදායම තවදුරටත් ඉහළ යනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවය, ක්‍රම සම්පාදන සේවය, ගණකාධිකාරී සේවය සහ අනෙකුත් දීප ව්‍යාප්ත විධායක සේවාවන්. අවශ්‍ය සුදුසුකම්. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා තිබීම සහ දැඩි තරඟකාරී විවෘත සහ සීමිත තරඟ විභාගයකින් සමත් වීම. SL 1 විධායක ශ්‍රේණිය. වැටුප් හා ආදායම් ස්වභාවය. මූලික වැටුප රුපියල් 82,150ක්. විශේෂතා. මූලික වැටුපට අමතරව රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් මට්ටමින් ලැබෙන රථවාහන දීමනා,
ඉන්ධන දීමනා, නිල නිවාස සහ පරිපාලන බලතල මත පදනම් වූ විවිධ විශේෂ වරප්‍රසාද නිසා රජයේ ප්‍රධානතම තනතුරු අතරට මේවා අයත් වෙනවා. ශ්‍රී ලංකා ගුරු සේවයේ උපාධිධාරී ගුරු ශ්‍රේණිය අවශ්‍ය සුදුසුකම් පිළිගත් විශ්වවිද්‍යාලයක විශේෂවේදී හෝ සාමාන්‍ය උපාධියක් සමග අධ්‍යාපන වේදී PGDE උපාධියක් හෝ අදාළ බඳවා ගැනීමේ පටිපාටියට යටත්ව සුදුසුකම් ලැබීම. GE2 වැටුප් තලය. වැටුප් හා ආදායම් ස්වභාවය. මූලික වැටුප රුපියල් 66880ක අගයකින් ආරම්භ වෙනවා. විශේෂතා මෙහි ජීවන වියදම් දීමනාව සහ සේවා කාලය මත පදනම් වන වැටුප් වැඩිවීම හිමිවන අතර දිවයින පුරා පුළුල් ලෙස පැතිරුණු ස්ථාවර රාජ්‍ය සේවා රැකියා අවස්ථාවක්. මෙහි ඇති විශේෂත්වය වන්නේ රාජකාරී කාලය අනිකුත් සේවාවන්ට වඩා අඩු කාලයක් වීමයි. ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී. අවශ්‍ය සුදුසුකම් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් සහ දැඩි තරඟකාරී විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් සමත් වීම. MN5 වැටුප් තලය. වැටුප් හා ආදායම් ස්වභාවය. මෙහි මූලික වැටුප රුපියල් 58660ක් ලෙස සාමාන්‍ය අගයක් ගත්තත් රේගු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ආදායම් ඉලක්ක මත පදනම්ව හිමිවන විශේෂ දීමනා නිසා සහකාර රේගු අධිකාරීවරුන්ගේ සාමාන්‍ය අවම මාසික ආදායම රුපියල් 2,50,000කට වැඩි ඉහළ අගයක් ලබා ගන්නා බවයි. විශේෂතා රාජ්‍ය අංශය තුල මූලික වැටුපට සාපේක්ෂව දීමනා හරහා අතිශයින් ඉහළ ශුද්ධ ආදායමක් උපයාගත හැකි ප්‍රධානතම තනතුරක්. මෙහිදී ප්‍රතිලාභ හා දිරි දීමනා ක්‍රම හරහා අසීමාන්තික ලෙස දිරි දීමනා ලබා ගැනීමටද හැකියාව තියෙනවා. ඉතින් X-Vision YouTube channel එක හරහා ඔබට මේ වගේ වටිනා තනතුරු සඳහා පත්වන්නේ කෙසේද කියලා අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවා. ඒ නිසා දැන්ම X-Vision YouTube channel එක subscribe කරලා තියාගන්න.